ඉතින් අද මේ වීඩියෝෙන් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කම්පැනි එකේ ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකක් ඒක ආයතනයටත් අලුතින් බඳව ගන්න සේවකයින්ටත් ඉෆෙක්ටිව් වෙන්නේ ඉෆෙක්ටිව් ප්‍රෝග්‍රෑම් එකක් වෙන්නේ ඒ වගේම ඉෆෙක්ටිව් ප්‍රෝග්‍රෑම් එකක් කරන්නේ කොහොමද ඒක ආයතනයේ අලුතෙන් බඳවා ගත්ත සේවකින්ට බලපාන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. ඉතින් මේ වීඩියෝ අවසාන වන තෙක් මාත කරන්දලා හිටියොත් ඕගලන්ට මේ ගැන සම්පූර්ණ දැනුම ලබා ගන්න පුළුවන් වෙයි. හොඳ එහෙනම් අපි මුලින්ම බලමු ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ ආයතනයට නව සේවකයෙක් බඳවා ගැනීමේදී එම ආයතනය පිළිබඳ අදාළ සේවකයට ආයතනය පිළිබඳ කල්චර් එක, ඒ වගේම ආයතනයේ policies, ඒ වගේම ඔහුගේ ජොබ් රෝල් එක සම්බන්ධව, ඒ වගේම ඔහුගෙන් ආයතනයේ බලාපොරොත්තු වෙන ක්‍රියාවලිය, ඔහුගේ ආයතන ලබා දිය යුතු සේවාවන් සම්බන්ධයෙන් හඳුන්වා දෙන පළමු process එකයි. ඉතින් මේක විශේෂයෙන්ම ඔරියන්ටේෂන් එකක් විතරක්මත් නෙමෙයි, මේක ඇත්තටම ආයතනයකට නවක සේවකයෙක් බඳවා ගැනීමේදී හා බඳවාගත් පසු ආයතනයට වගේම අදාළ සේවකයාටත් long term success එකට බලපාන ෆවුන්ඩේෂන් එක වශයෙන් සඳහන් කළ හැකි. ඒක ආයතනයටත් බලපානවා, අදාළ සේවකයා ආයතනයේ කොතෙක් කල් රඳවා තබා ගන්නවද, රැඳී සිටිනවාද යන්නටත් බලපාන ෆවුන්ඩේෂන් එක වශයෙන් මේ ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එක කියන එක අපිට සරලවම අර්ථකථනය කරන්නට පුළුවන්. හොඳයි, ඊළඟට අපි ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකකින් ආයතනයට වගේම සේවකයාට ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් සාකච්ඡා කරමු. විශේෂයෙන්ම ප්‍රතිලාභ ගැන සාකච්ඡා කරනකොට එම්ප්ලොයි නැත්නම් සේවකයා ආයතනයේ කොතෙක් කල් රැඳෙනවාද කියන එකේ මූලිකම අඩිතාලම වැටෙන්නේ මේ ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකේ. නැත්නම් තවත් දුරට මම සරල කරොත් ඒ කාරණාව මෙම ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එක හරහා තමයි අදාළ නවක සේවකයාට ආයතනය පිළිබඳ යම් හැඟීමක්, ගෞරවයක් වගේ දෙයක් ඇති වෙන්නේ. මෙම ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එක විශේෂයෙන්ම උපකාර වෙනවා මේ කම්පැනි එක මට කොතෙක් දුරට ෆිට වෙනවද, මේ රෝල් එක මට කොතෙක් දුරට ෆිට වෙනවද කියන එක සම්බන්ධයෙන් ඔහුට පළමු තීරණය ලබා ගැනීමට, නැත්නම් මූලිකම තීරණ ලබා ගැනීමට. ඒ වගේම මේ ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකේදී තමයි අදාළ සේවකයාට තමන්ගේ ජොබ් රෝල් එක කියන, ඒ වගේම තමන්ගේ ජොබ් රෝල් එක වඩාත් කොන්ෆිඩන්ට්ලි නැත්නම් ඊටමත් විශ්වාසවන්ත භාවයකින් යුතුව, ආත්ම විශ්වාසයෙන් යුතුව කරගෙන යාමටත් ඔහුගෙන් විය හැකි මිස්ටේක්ස් නැත්නම් අඩුපාඩු අඩු කරගෙන යාමටත් උපකාරී වෙන්නේ මේ ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එක. මීළඟට අපි ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එක ආයතනය නැත්නම් එම්ප්ලොයිගේ පැත්තෙන් බලනකොට බලපාන ආකාරය සහ එහි ප්‍රතිලාභ ගැන අපි සාකච්ඡා කරමු. විශේෂයෙන්ම ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකක් හරහා ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එක සාර්ථකව හා ඉෆෙක්ටිව්ව සිදු කිරීම හරහා ආයතනයට මෙව නවක බඳවා ගන්න සේවකයින්ගේ early turnover rate එක අඩු කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන් මානව සම්පත් අංශයටත් පැමිණෙන පැමිණිලි හා කම්ප්ලේන් අඩු කර ගැනීමටත් මෙම ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එක උපකාරී වෙනවා. ඒ විතරක් නෙමෙයි, කම්පැනි එක සම්බන්ධයෙන්, කම්පැනි කල්චර් එක සම්බන්ධයෙන් ඔහුට හොඳ දැනුමක් හා අවබෝධයක් ලබා ගැනීමටත් මෙම ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එක උපකාරී වෙනවා. එපමණක්ම නෙමෙයි, මෙම ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එක අනුසාරයෙන් ඔහුට ලබා දෙන දැනුම අනුව ඔහුට යම්කිසි අවබෝධයක් ලබා ගත හැකි එම්ප්ලොයර් බ්‍රෑන්ඩින් ඉම්ප්‍රූව්මන්ට් එක කොහොමද මෙම කම්පැනි එකේ තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේ කරුණු තමයි මූලික වශයෙන්ම එම්ප්ලොයි හා එම්ප්ලොයර්ගේ පැත්තෙන් බලනකොට ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එක ප්‍රතිලාභ වශයෙන් අපිට හඳුන්වා දිය හැකියි. මෑත කාලේ විවිධ රටවල විවිධ ආයතන සම්බන්ධව සිදු කරන ලද රිසර්ච් වලින් නැත්නම් සමීක්ෂණ වලින් හෙළිදරව් වෙලා තියෙනවා සාර්ථක ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එක සිදු කිරීමේ ඉෆෙක්ටිව්නස් එක අනුව එම්ප්ලොයි රිටෙන්ෂන් එක 80%කට වඩා වැඩි මට්ටමක රඳවා තබා ගැනීමට හැකියාව ලැබෙන බව ඒ තාමත්ම ධනාත්මක ප්‍රවණතාවයක් වශයෙන් හැඳින්වා දිය හැකියි. මීළඟට අපි ඉන්එෆෙක්ටිව් නැත්නම් අසාර්ථක ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ කුමක් අදහස් වෙනවද කියන එක සම්බන්ධයෙන් සාකච්ඡා කරමු. ආයතනයකට නවක සේවකෙක් බැඳුනයින් පසුව ඒ සේවකයාට මෙන්න ඔයාගේ පොලිසි ෆයිල් එක, මෙන්න ඔයාගේ ජොබ් රෝල්ස් ටික, මෙන්න ඔයාගේ SOP එක කියලා ලබා දීලා එම සේවකයාව සේවයේ නිරත කරවීම නෙමෙයි ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ. ඒ වගේම අදාළ සේවකයා සේවයකට බැඳුණු පළවෙනි දවසේම ඔහුගේ ලැප්ටොප් එක ලබා දෙන්නේ නැතුව, ඒ වගේම ලැප්ටොප් ඇක්සස් දෙන්නේ නැතුව අදාළ සේවකයා පැත්තකට වෙලා ඉන්න සිටුේෂන් එකක් නම් තියෙන්නේ. ඒක ඉතාමත්ම හොඳ දෙයක් වශයෙන් සඳහන් කරන්නට බෑ. ඒ වගේම තමගේ රිපෝටින් මැනේජර්වත් ඔහුට පළවෙනි දවසේ මීට් වෙන්නේ නැත්නම්, තමගේ ස්ටාෆ් එක අඳුරලා දෙන්නේ නැත්නම්, ඒ වගේම ඔහුගේ රෝල් ඔෆ් එක්ස්පෙක්ටේෂන්ස් එක්ස්ප්ලেইন කරන්න නැත්නම් ඔහුගෙන් ආයතන සිදු යුතු කාර්යභාරය මොකක්ද කියන එක, ඔහුගේ බලාපොරොත්තු වෙන ඔහුගේ වගකීම රාජකාරිය මොකක්ද කියන එක පැහැදිලිව ඔහුට සඳහන් කරන්න නැත්නම් මේක සාර්ථක ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න බෑ. ඒ වගේම මානව සම්පත් අංශයටත්
මේ අවස්ථාවේදී වගකීමක් තියෙනවා ආයතන නවක සේවකයෙක් බැඳුනම ඔහු සමග කතා බහ කරලා සේවකයා අදාළ ආයතන පරිසරයට හුරු වන තෙක් එම නව සේවකයා පිළිබඳව සොයා බැලීමට. එසේ නොවුනහොත් සිදුවන කාරණාව වන්නේ එම්ප්ලොයි කන්ෆියුස් වෙන්න පුළුවන් තමන්ගේ රාජකාරී සම්බන්ධයෙන්. ඒ වගේම මෙම ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකට පාර්ටිසිපේෂන්ස් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම අදාළ සේවකයා ඩිමෝටිවේට් වෙන්න පුළුවන්. ඔහු වැරදි තීරණයක්ද ගත්තේ කියන එක සම්බන්ධයෙන් මෙම ආයතනය සමග එකතු වීමට. ඉතින් එවැනි පරිසරයක් ඇති නොවෙන්නට නම් මානව සම්පත් අංශයත් ඒ වගේම ආයතන ප්‍රධානීනුත් දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසිනුත් සිදු කළ යුතු වන්නේ එම නවක සේවකයාට එම ආයතන පරිසරය නිසි පරිදි හුරුවන තෙක් එම සේවකයා පිළිබඳව හොයා බැලීමයි. ඊළඟට අපි effective induction program එක ලක්ෂණ මොනවද කියන එක පිළිබඳව සාකච්ඡා කරමු. ඉතින් මූලික වශයෙන්ම effective induction program එක ගන්න අදාළ සේවකයා ආයතනයේ බැඳීමට පෙරම ඔහු සම්බන්ධයෙන් වෙල්කම් ඊමේල් එකක් ඒ වගේම WhatsApp message එකක් කරහා ආයතනයේ අනිකුත් සේවකීන්ට මෙම සේවකයා සම්බන්ධයෙන් දැනුවත් කිරීම ඉතාමත් වැදගත්. ඒ විතරක් නෙවෙයි එම සේවකයාට ඔහුගේ ෆස්ට් ඩේ ඇජෙන්ඩා එකත් ආයතනයට බැඳීමට නැත්නම් ඔහුගේ පළවෙනි දිනයට ප්‍රථමයෙන් ලබා දෙන්න පුළුවන් නම් එයත් ඉතාමත්ම හොඳ කාරණයක්. ඒ වගේම අදාළ සේවකයා අදාළ ආයතනය සමග එකතු පළවෙනි දවසේදීම ඔහුට වෝම් වෙල්කම් එකක් දෙන්න පුළුවන් නම් මානව සම්පත් අංශය හෝ අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියා හරහා එයත් ඉතාමත්ම වැදගත් කාරණාවක් වශයෙන් දක්වන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි එම සේවකයා සේවය කරන වර්ක් ස්පේස් ඒ වගේම සිස්ටම් ආදිය රෙඩි කරලා තියන්න පුළුවන් නම් ඒකත් ඉතාමත්ම හොඳයි. ඒ විතරක් නෙමෙයි මෙම දිනේදීම කම්පැනිකේ විෂන් එක මිෂන් එක වැලියුස් සම්බන්ධයෙන් සිම්ප්ලි විදියට ඔහුට යම්කිසි අදාළ අදහසක් ලබා දෙන්න පුළුවන් නම් ඒකත් වටිනා දෙයක් වශයෙන් දක්වන්නට පුළුවන්. මීළඟට අපි ජොබ් රෙස්පොන්සිබිලිටිස් සම්බන්ධයෙන් සාකච්ඡා කරොත් මෙම ප්‍රථම දිනේදීම අදාළ සේවකයාට තමන්ගේ ජොබ් රෙස්පොන්සිබිලිටිස් මොනවාද කියලා ඔහුට පැහැදිලි කිරීම ඒ වගේම KPIs ඒ වගේම එක්ස්පෙක්ටේෂන්ස් සම්බන්ධයෙන් එක්ස්ප්ලেইন කිරීමක් කරන්න පුළුවන් නම් ඒකත් ඉතාමත්ම වටිනා කරුණක් වශයෙන් දැක්විය හැකියි. ඒ විතරක් නෙමෙයි මෙම පළමු දිනේදීම ආයතනයේ කල්චර් එක බිහේවියර් එක ඒ වගේම කම්පැනි එකේ කළ යුතු දේවල් නොකළ යුතු දේවල් ඒ වගේම නීති රීති රෙගුලාසි ආදී සම්බන්ධවත් ඒ වගේම කමියුනිකේෂන් ස්ටයිල් එක කොහොමද ඔහු තමන්ගේ ප්‍රධානීන්ට ඔහුගේ සමකාලීන සේවකයන්ට ඒ වගේම ඔහුට පහළින් සිටින සේවකයන්ට කතා කළ යුත්තේ සහ උන්ට ආමන්ත්‍රණය කළ යුත්තේ කුමන ආකාරයෙන්ද සම්බන්ධයෙන් දැනුමක් ලබා දෙන්න පුළුවන් නම් ඒකත් ඉතාමත්ම වටිනා කාරණාවක් වශයෙන් හඳුනා දෙන්න පුළුවන්. එපමණක් නෙමෙයි ආයතනයේ ethics ඒ වගේම compliance basis මොනවාද කියන එක සම්බන්ධයෙන්ොත් දැනුමක් ලබා දීම ආයතනයටත් අදාළ සේවකයටත් තමගේ රාජකාරිය පහසුවෙන් කරගෙන යාම සඳහා උපකාරී වෙනවා. ඒ වගේම තවත් වටිනා ඒ වගේම වැදගත් කාරණාවක් වශයෙන් මෙම සේවකයා නිසි පරිදි මෙම ආයතනයට ෆිට වෙනකම් එම සේවකයා වෙනුවෙන් බඩි කෙනෙක් හෝ මෙන්ටරින් සිස්ටම් එකක් තියෙනවා නම් ඒ සේවකයාට තමන්ගේ රාජකාරී තවත් වඩාත් පහසුවීම් හා සාර්ථකව සිදු කර ගැනීමට මේ ඉතාමත්ම හොඳ පිළියමක් වශයෙන් දැක්විය හැකි අතර ඒ ඔස්සේ ආයතනයට වගේම සේවකයාටත් ලැබෙන බෙනිෆිට් එක ඉතාමත්ම වැඩි. ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකක් සාර්ථකද අසාර්ථකද කියලා මෙෂර් කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. හොඳ අපි එහෙනම් ඊළඟට සාකච්ඡා කරමු ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකක් ඉෆෙක්ටිව් ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකක්ද නැද්ද කියලා කොහොමද මෙෂර් කරන්න කියලා. මේ සඳහා විශේෂයෙන්ම මම නිව් ජොයිනර්ස් ලගෙන් ෆීඩ්බැක් ෆෝම් එකක් ඔවුන්ට දීලා ඔවුන්ගේ ෆීඩ්බැක් එක ගන්න පුළුවන්. ඒ ඔස්සේ මෙෂර් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ෆස්ට් 3 months වල ටර්න්ಓවර් රේට් එක අනුව අපිට බලාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා යම් තාක් දුරකට මේ ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එක ඉෆෙක්ටිව් ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකක්ද නැද්ද කියන එක සම්බන්ධයෙන්. ඒ වගේම අදාළ මැනේජර්ස් ලගේ ඒ සේවකයන්ගේ ඉහළ නිලධාරීන් වශයෙන් සිටින සුපර්වයිසර්ස්ලා හෝ මැනේජ්මන්ට් එකේ නැත්නම් මැනේජර්ස් ලගේ ෆීඩ්බැක් අනුවත් යම් කිසි තොරතුරු ලබාගත් හැකි මේ ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එක මොන තත්ත්වයෙන්ද පැවතිලා තියෙන්නේ සහ එය කෙසේද නිවැරදි කරගන්නේ කියන එක සම්බන්ධයෙන්. ඒ විතරක් නෙමෙයි එම්ප්ලොයි එන්ගේජ්මන්ට් සර්විස් ස්කෝර් එකක් අනුව යම්කිසි අදහසකට එළඹෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එක මොනයම් තත්ත්වයකද තියෙන්නේ මොනවාද නිවැරදි කරගත යුතු කරුණු ඒ වගේම මේක ඉෆෙක්ටිව් ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකක්ද නැද්ද කියන එක සම්බන්ධයෙන්. ඉතින් මෙහිදී ලැබෙන එම්ප්ලොයිස්ලාගේ ෆීඩ්බැක් අනුව ඔහුට අදාළ රාජකාරිය සම්බන්ධයෙන් ක්ලියර් කියලා ඔහු සඳහන් කරනවා නම් ටීම් එකේ සපෝට් එක හොඳයි කියලා සම්බන්ධයෙන් ඔහු ඉතාමත්ම හොඳ මානසික මට්ටමක සිටින බව අපිට දැනනවා නම් ඒ වගේම කම්පැනි එකේ කල්චර් එක ඔහුට තේරුම් ගිහිල්ලා කියලා දැනනවා නම් මේ ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එක ඉෆෙක්ටිව් and සාර්ථක ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකක් වශයෙන් අපිට යම් කිසි නිගමනයකට එළඹීමේ හැකියාව ලැබෙනවා.
ඒ වගේම විශේෂයෙන්ම වීඩියෝ එක හරහා මම අපේ HR ප්‍රොෆෙෂනල්ස්ලට නැත්නම් මානව සම්පත් නිලධාරීන්ට දෙන්න ඕන යම්කිසි අදහසක් තියෙනවා. ඒ තමයි සමහර ආයතන සිටිනවා මෙම ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකට යන කොස්ට් එක සම්බන්ධයෙන් ඔවුන් ඉතාමත්ම සැලකිලිමත් වෙනවා. නමුත් ඔබ මතක තබා ගත යුතු කාරණා තමයි ආයතනයේ නවක සේවකයෙක් බැඳුණු පසු ඔහුගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියන එක ෆේල් වුණොත් එතනින් එහාට ඒ සේවකයාගේ මානසික මට්ටම මොන යගේ තත්ත්වයක පවතීද යන සම්බන්ධයෙන් ඔබ සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම මෙම හේතුව මත පදනම් වෙලා ඉතාමත්ම හොඳ ටැලන්ට්ස් ඕගොල්ලන්ගේ ආයතනයට ඕගොල්ලෝ රෙක්රූට් කරපු බෙස්ට් ටැලන්ට්ස් ඕගොල්ලන්ගේ කම්පැනි එකට නැති වෙන්න පුළුවන් අවදානමකුත් තියෙන බව ඔබ විසින් මතක තබා ගත යුතුයි. ඉතින් ඕගොල්ලන්ගේ ආයතනවලත් කරන ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එක ඉෆෙක්ටිව්ද නැද්ද කියලා ඕගොල්ලන්ටම ඇනලයිස් කරන්න මේ වීඩියෝ එක හරහා අවස්ථාව ලැබෙන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ කම්පැනි වල ඉෆෙක්ටිව් ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකක් කරනවද නැද්ද කියලා මට කමෙන්ට් කරන්න, මට මෙසේජ් කරන්න. ඒ ඔස්සේ අපි බලමු කොහොමද ඒක ඉෆෙක්ටිව් ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකක් බවට පත් කරන්න කියලා. ඉතින් HR Insight channel එකත් එක්ක රැඳී සිටි ඔබට සුබ දවසක්.